ආයිබෝන් දුවේ පුතේ අපි දැන් පළවෙනි වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා B ක්‍රියාපදය. B ක්‍රියාපදය යොදාගන්නේ ඉන්නවා වෙනවා තියෙනවා කියන්න. එහෙනම් අද අපි ඉගෙන ගනිමු වෙනත් ඕනෑම ක්‍රියාපදයක් ආවොත් කොහොමද ටෙන්සස් තුනක් හදාගන්නේ කියලා. ඒකට ඉතින් දුවල පුතාලා උදේ ඉඳන් රෑ වෙනකම් කරන ක්‍රියාපද ටික දැනගන්න ඕන. ක්‍රියාපදයක සාමාන්‍යයෙන් අවස්ථා තුනක් අපි දැනගෙන ඉන්නකොට ඉක්මනින්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉක්මනින්ම ඉංග්‍රීසි කතා කරන්න, කියවලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් ඔයාලා grade 1 2 3 4 වගේ ඉන්න අයට මම මේ වෙලාවේ ක්‍රියාපදයක අවස්ථා දෙකක් පමණක් යොදාගෙන ටෙන්සස් තුනක් හදන විදිය කියලා දෙනවා. අපි සරල උදාහරණයක් ගමුකෝ. take කියන ක්‍රියාපදය. take කියන ක්‍රියාපදයේ අතීත කාලය past tense එක took කියලා අපි දන්නවා. එහෙනම් මේ වෙලාවෙත් අපි be ක්‍රියාපදයේ වගේම tenses තුන තමයි present tense එක, past tense එක and future tense එක. එහෙනම් මේ present tense, past tense, future tense කියන tenses තුනට වෙන් වෙනවට අමතරව අපි දන්නවා subject එක singular ඒක වචන නම් කොහොමද? subject එක plural. මේ වෙලාවේ මම ඔයාට plural කියන subject එක යෙදෙන තැනටම I කියන subject එකත් යොදනවා. එතකොට I කියන්නේ singular. හැබැයි යත් එක්ක යන verbs ඔක්කොම ටික plural බහුවචන ස්වරූපයෙන් තියෙන්න ඕන. එහෙනම් අපි සරල උදාහරණයක් ගමු අපි take කියන එක. එහෙනම් take කියන පළවෙනි අවස්ථාවෙන් present tense එක හදනවා. එහෙනම් subject එක කියන්නේ ක්‍රියාව කරන කෙනා එක්කෙනෙක් නම් take කියන ක්‍රියාපදය අරන් නිකම්ම බෑ. එයා ඒක වචන කරන්න ඕන අපි. එහෙනම් ඒ take කියන ක්‍රියාපදය අගට s අකුරක් දානවා. එතකොට takes කියලා කියන්නේ ගන්නවා කියන අදහස තමයි තියෙන්නේ. හැබැයි අපි දන්නවා මේ s අකුර නිසා ක්‍රියාව කරන කෙනා singular. ඒ කියන්නේ ඒක වචන කෙනෙක්. ඊළඟට තවත් ක්‍රමයක් ඉංග්‍රීසියේ තියෙනවා උදව්වට ක්‍රියාපදයක් දානවා does කියලා. එහෙනම් මේ does කියන උදව්වට ඉන්න ක්‍රියාපදයක් එක්ක take කියන එක ගනිද්දී ඔයාලට පේනවා ඇති අගට take කියන එකේ අගට s අකුරක් එකතු කරලා නැහැ. මොකද does කියන එක ඒක වචන ස්වරූපයෙන් තියෙන නිසා නැවත ප්‍රධාන ක්‍රියාපදයට හානි කරන්නේ නැහැ. ඊළඟට බහුවචනයක් හෝ මමත් එක්ක යෙදෙද්දී නිකම්ම take කියන ක්‍රියාපදය ගන්නවා. ඊට අමතරව උපකාරක නැත්නම් උදව්වට ක්‍රියාපදයක් විදියට do කියන එක අරගෙන take කියන එකත් එක්ක යොදනවා do take. මේ does take සහ do take භාවිතය පිළිබඳ අපි ඉදිරි පාඩම් වලදී ප්‍රශ්න හදද්දී සාකච්ඡා කරමු. ඊළඟට past tense එකට යනකොට අතීත කාලයට යනකොට ක්‍රියාපදයේ දෙවනියා talk කියන අවස්ථාව යොදා ගන්නවා. ඒක singular වුණත් ඒක වචන වුණත් බහුවචන වුණත් දෙකටම talk කියන එක තමයි ගන්නෙ. එතකොට උදව්වට ක්‍රියාපදයක් මෙතෙන්දී භාවිතා වෙනවා did කියලා. did කියන ක්‍රියාපදයේ අතීත ස්වරූපයෙන් ඉන්න නිසා අතීත කාලයෙන් ඉන්න නිසා නැවත talk කියලා ගත්තොත් වැරදි. ඒක නිසා did කියන වචනයත් එක්ක උදව්වට ඉන්න ක්‍රියාපදයක් එක්ක අපි සෑම විටම භාවිතා කළ යුත්තේ ක්‍රියාපදයක වර්තමාන එහෙම නැත්නම් base form එක take කියන එක did take. තනියම ගත්තොත් took නැත්නම් did කියන උදව්වට තියෙන ක්‍රියාපදයක් එක ගත්තොත් did take වෙනවා. ඊළඟට අනාගත කාලය හදන්න සෑම විටම present form එකට will එකතු කළා. එහෙනම් ඔයාලට පැහැදිලිව පේනවා ඇති will take කියලා තියෙනවා. යාටත් singular වුණත් plural වුණත් I වුණත් will take කියන එක යොදා ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ අපි බලමු සරල වාක්‍යයක් අරගෙන කොහොමද මේක ගොඩනගා ගන්න කියලා. උදාහරණයක් මම ගන්නවා පොතක්. I take a book. ඒ වගේම තව ක්‍රමයකට වට යොදන්න පුළුවන් I do take a book. past tense එක වෙනකොට I took a book. මං ගත්ත පොතක් I took a book. ඒ වගේම මේක තව ක්‍රමයකට අපිට ලියන්න පුළුවන් I did take a book. I did take a book. අනාගත කාලයට ඒක වචන බහුවචන ભેදයක් නැහැ. අපිට යොදා ගන්න පුළුවන් will take. I will take a book. මම පොතක් ගන්නම්. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ඔයාට ක්‍රියාපදය අවස්ථා දෙකක් දැනගෙන මේ වගුවත් එක මේක මාරු කරමින් ඔයාට ඕනෑම වාක්‍යයක් හදලා ලස්සනට ඉංග්‍රීසි පොත් කියවන්න තේරුම් ගන්න, ඇහුම්කන් දීලා තේරුම් ගන්න, ඉංග්‍රීසි භාෂාවේ සැබෑම දක්ෂයෙක් වෙන්න මේ ටික හොඳට ඉගෙන ගන්න. Thank you very much.